අද රසම රස බටු මොජුවක් හදමු. මුලින්ම මේ වගේ කපාගත්ත බටු වලට ලුණු කුඩුයි කහ කුඩුයි දාලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒකට ටිකක් වැඩිපුර පොල් තෙල් දාගන්නවා. තෙල් එක හොඳට රත් වෙනකොට ලෑස්ති කරගත්ත බටු ටික දාගන්නවා. මේ ගානට බටු ටික බැදුනහම තෙල් එකෙන් අයින් කරගන්නවා. ඊළඟට දෙකට පලාගත්ත අමු මිරිස් ටිකක් දාගන්නවා. ඒ ටික තප්පර 5ක් විතර බැදෙන්න තියලා තෙල් එකෙන් අයින් කරගන්නවා. ඊළඟට රතු ලුණු ටිකක් දාගන්නවා. ඒක විනාඩියකින් විතර තෙල් එකෙන් අයින් කරගන්නවා. ඊළඟට පිරිසිදු කරගත්ත හාල් මැස්සු ටිකක් දාගන්නවා. රන්වන් පාට වෙනකම් බැදුනහම ඒ ටිකත් තෙලෙන් අයින් කරගන්නවා. ඊළඟට මැටි භාජනයක් ලිපේ තියෙනවා. බටු බෙදපු තෙල් වලින්ම මේස හැන්දක් දාගන්නවා. තලාගත්ත ඉඟුරු සුදුලුණුයි ලුණුයි එකතු කරගන්නවා. ඒ ටික හොඳට කලවම් කරලා සීනි මේස හැන්දකුයි කරපිංචායි දාගන්නවා. ඒ ටිකත් හොඳට කලවම් කරලා විනාකිරි කෝප්ප කාලක් දාගන්නවා. කලින් බෙදගත්ත ටිකත් ඒකටම දානවා. දැන් ඒ ටික හොඳට කලවම් කරගන්නවා. ඊළඟට කෑලි මිරිසුයි තක්කාලි සෝසුයි එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට කලවම් කරලා මේක ලිපෙන් බා ගන්නවා. තමයි ඉතින් මම ලේසියෙම බටු මොජු හදන්නේ. මේක ඇත්තටම මාරම රසයි. ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. වීඩියෝ එකට like කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න.